හත්ය භයානකයි. මේ පාර ගොඩබිමේ දඩයම සාර්ථක නෑ. මේ වතාවේ සීතීර්තුව ගෙවන්න වෙන්නේ හොඳ මාළු දඩයමකින් තමයි. පුළුවන් තරම් මාළු අල්ලන්න සිද්ධ වෙනවා. හෙමින් ගමන් තමුන්ටත් එක්කයි කියන්නේ. ඔව් ඒක නම් ඇත්ත. කොටින්ම අපේ දරුවන් පවා මේකට උදව් වෙන්න ඕන. හැම කෙනාම ලෑස්ති වෙලත් ඉවරයි. මොනවද හෙමින් ගමන් ඔයාගේ කූඩේවත් තාම හදාගත්තේ නැද්ද? ඒගොල්ලෝ හොඳම මාළු අල්ලන තෝරනවලු. අපි තමයි එකෙන් දිනන්නේ. නැතුව ඒයි ඕගොල්ලෝ තාම මොකද මෙතන කරන්නේ? අපි නම් යන්නත් ලෑස්ති නේද? මට නම් විසිල්ලක් නෑ. අපි තමයි හොඳම මාළු අල්ලන්නේ. කූඩේ ඔළුවේ දාගත්තාම මාළු දාගන්නේ මොකේද? ඔයාලා දැම්ම යන්න හදන්නේ. ඔව් ඇයි ඔයා එන්නේ නැද්ද? අනේ මට දැම්මම එන්න වෙන්නේ නෑනේ. අම්මට උදව් කරන්න තියෙනවා. එහෙනම් අපි ඉන්නම්. වැඩි ඉවර වුණාම දවල්ට මාළු අල්ලන්න යන්න. හා? ඔයාට පිස්සුද? හොඳට මාළු වහුවෙන උදේ කාලේ දිවා මෙතනටලා නිකන් ඉන්නද කල්පනාව? මට නම් ඒ වැඩේ කරන්න බෑ. ඔයා ගෑනු ළමෙක්. ඔයාගෙන් කිසිම උදව්වක් ඕනේ නෑ අපිට අපේ වැඩ කරගන්න. ඒ ඉත්තෑගුරු. ඔහොම ඉන්න. යන්න එපා. ඔක්කොමලා ලෑස්ති වෙන්න. දැන් අපි පිටත් වෙන්න ඕන. යකාරි එන්න අපි අපේ වැඩේට යන්. එන්නම්. ඔහොම ඉන්න මං ඉක්මනට එන්නම්. ඒ පුංචි පෝනියෝ. ඔයාට පුළුවන් ද මට පුංචි උදව්වක් කරන්න? ඉත්තෑ කූරුව පිටේ තියන් රවුමක් ගෙනියන්න නම් කියන්නේ ඒක නම් කරන්නේ. මේ අහන්නකෝ. ඔයා දේදුණු ළඟින්ම ඉන්න ඕනි මා ඉත්තෑ කූරුයි ගිහිල්ලා මාළු අරන් එනකල්. දේදුණුව? ඒ වැඩේ කරන්න. ඔයා හරි හොඳයි. මතක ඇතුවේ යාගේ ළඟින්ම ඉන්න ඕනි. හරිද? කෝ එන්න මොකද කරන්නේ? අපි ඉක්මනට යන්න ඕනේ. ඔයාගේ ක්‍රීඩාව ඉවර වෙනකොට එක මාළුවෙක්වත් මෙතන ඉන්න එකක් නෑ. ඔයා බය වෙන්න එපා යකාරි. මං අපේ තරංකාරයම බය කරා. මොකද මුලදිම එහෙම කරගන්න ඕනේ. අපි හැමෝටම පෙන්වන්න ඕනේ අපි තරම් දක්ෂ මාළු අල්ලන වෙන කොහෙවත් නෑ කියලා. නැද්ද? කී කවුද අරතන මාළු අල්ලන්නේ? මං ඒක නම් දන්නේ නෑ. හැබැයි අපේ ගෝත්‍රේ නන් නෙමෙයි. එයා කොයි පළාතේද? මේ ඔයාගේ තරංගකාරයන්ව බය කරපු එක හරි ගිහිල්ලා නෑ. ඇත්තද? හොඳයි බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා. සද්ද කරන්න එපා. මේ බලන්න. එකෙක්ව ඇල්ලුවා නේද? අපි එක මාළුවෙක් අල්ලනකොට එයා 100ක් අල්ලනවා. මේ මඩියට එයා ආපු වීඩියෝටත් අරගෙන.
මට හොඳ අදහසක් ආවා. අපි ගිහිල්ලා යාගේ කූඩේ මාළු ටිකක් අරගෙන ඉමු. කොහොමද ඒ අදහස හොඳයි නේද? ඒතකොට තේරෙයි අපිත් එක්ක ඇප්පුණා මොකද වෙන්නේ කියලා. ඔයාට යාගේ මොකක් හරි විශේෂයක් තේරුන්නේ නැද්ද? මොකක් හරි විශේෂයක් තේරුන්නේ නැද්ද? නෑ මට නම් හිතෙන්නේ එයා අපව රවට්ටන්න හදන්නේ. නෑ මං කියන්නේ අර කූඩේ. ඒක හරියට අපි පාවිච්චි කරන කූඩ වගේමයි. එකම හැඩේ. මේ බලන්න එකම මෝස්තරේ. එයාත් අපේම කෙනෙක්. එයා අපිව රවට්ටන්නයි හදන්නේ. දේදුණු. ඔයාට විශ්වාසද? ඔව් වරදින්න විදියක් නෑ. පොඩක් ඉන්න මාත් යනවා. ඔයාලා ඇයි මේ තාම ගියේ නැද්ද? මම හිතුවා ගඟ ළඟ කියලා. ඔව් අපි මෙතන තමයි හිටියේ. මේක ගේන්න. දේදුණු යකාරි මේ ඔයාට හොඳට මාළු අල්ලන්න නම් බෑ. හැබැයි හොඳට දේවල් මවා ගන්න නම් පුළුවන්. නියම එක. දේදුණු ඇත්තටම කොහොමද ඉන්නේ එයා කියලා. අර බලන්න අර. එයා ආපහු එතනට ඇවිල්ලා. මේ ඔයාලා ගාව වැඩිපුර කූඩයක් තියනවාද? මගේ කූඩේ ඉඩ නෑ. මගේ කූඩේ ඉඩ නෑ. එයාගේ ලොක්කම නෙවෙයි පෙන්නන්නේ. ඒක නම් ඇත්ත තමයි. අනිමති කූඩියක් නැද්ද? අනේ ඇත්තටම කවුද මෙයා? ඒ වගේ මෙයා අපේ කෙනෙකුත් නෙමෙයි. කොහොයාගේ කට්ටිය? මොකක් හරි අමුතු දෙයක් මෙතන සිද්ධ වෙනවා. ඒ මොකක් වුණත් ඒක කොහොම හරි දැනගන්න ඕනි. අර කූඩේ තමයි ඒකම සාක්ෂිය. යන් ළඟට ගිහිල්ලා බලමු. ඇයි ඔය පැත්තෙන් යන්නේ? අපිට මේ ගඟ හරහා ලේසියෙන් යන්න තිබ්බනේ. ඇයි යා වැඩ අමාරු කරගන්නේ? මගේ බෝනිය. ඒක වෙන්න බෑ. එයාගේ පිටේ යන්න පුළුවන් තව එක්කෙනා ඉන්නේ. එයාගේ නම තමයි දේදුණු. යකාරි මෙහෙට එන්න. මේ පාර මොකද? මේ පාර මොකද දන්නේ කරගෙන තියෙන්නේ? පුංචි පොණිය ඔයාට තමයි වැඩේ බලා ගන්න තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා යාව ගේන්න වෙන කාටවත් බෑ. හිට ගන්නවත් බෑ. ඔයා වැඩේ හොඳටම කරා. කමක් නෑ. හැබැයි හැමදාම මේ වැඩේ කරන්න බෑ. ආයෙත් මේ වගේ දෙයක් කරගත්තොත් එයාට කියන්න පීනලා එන්න කියලා. එයාගේ කකුල උලුප් වෙලා. දේදුණු ඔයා කොයි වෙලාවද ආවේ? එහෙනම් ඔයයි අපිව රවට්ටුවේ. මට හිතා ගන්න බෑ යකාරි කොහොම හොයාගත්තද කියලා. එහෙම්මම නෙමෙයි. මම මුලින්ම හිතුවා ඔයාමයි කියලා. හැබැයි කූඩාරම්ට ඇවිත් බලද්දි ඔයා එතන ඉඳගෙන හිටියානේ. එතකොට නම් හිතා ගන්න බැරි වුණා. ඒක අමාරු නෑ. මම ඉත්තර කුරුත් එක තරහින් හිටියේ. එයාට පාඩමක් උගන්වන්න හිතුණා. ඉතින් ඔයාලා ගිය ගමන් පුංචි පොණියත් එක්ක ගඟලකට ආවා. පස්සේ මම දැක්ක ඕගොල්ලෝ කලබලෙන් පිටත් වෙනවා. එතකොට මම හිතුවා ඕගොල්ලන්ට මේ වැඩේ අහුවේ කියලා. ඉතින් මම පුංචි පොණියත් එක්ක ආපහු කූඩාරමට දිව්වා. කොහොම හරි අපි හරි වෙලාවටම ආවා. අන්තිමට ඔයාලා රැවටුණා. නේද පුංචි පොණියෝ? ලොකු වැඩක් කරේ. ඔයත් එහෙනම් මාව රැවට්ටුවා නේද? මං හිතුවේ මගේ යාළුවෙක් කියලා. ඉතින් ඔයාමනේ කිව්වේ මට මෙයා ළඟින්ම ඉන්න කියලා. ආයි මාළු අල්ලන්න ගියොත් හොඳයි. හැබැයි මට නම් මේ පාර උදව් වෙන්න විදියක් නැහැ. මං හිතන්නේ ඇති වෙයි.
බොහොම හොඳයි හැම කෙනාම වැඩේ හරියට කරලා තියෙනවා. සීතීර්තුවට ඇති වෙන්න මාළු හොඳයි. අපි දැන් බලමු අපේ ළමයින් ගෙනාපු කූඩ ටික. ඕගොල්ලෝ මෙච්චරයිද මාළු ඇල්ලුවේ? ඇයි එහෙම කරේ? මේකයි ඇත්තරම අපිට වඩා හොඳට මාළු අල්ලන කෙනෙක් එතන හිටියා. දන්නවද මේ මාළු සේරම ඇල්ලුවේ තනි එක්කෙනෙක්. අපිට පෙන්වන්න කවුද මේ පිරිමි ළමයා කියලා. අපි ආට ගෞරව කරන්න ඕනේ. ඔයාලට පුදුම ආරංචියක් තියෙනවා. අපේ ගෞරවය ලබන්නේ ගැහැණු ළමයෙක්. එයා තමයි මේ සේරම ඇල්ලුවේ. එල්ලෙක් මාළු ගොඩක් කල්හලා. ඔයාලා ඔක්කොගේ මහන්සිය නිසා මුළු සීත කාලයටම ඇති වෙන්න තරම් වේලපු මාළු අපි ළඟ තියෙවි. ඇත්තට මේ වැඩේ ඔයගොල්ලෝ මහන්සි දොබලා කරලා තියෙනවා. අදින්නම් අපි පොරොන්දු වෙන ඔයා එනකල් මාළු අල්ලන්න යන්නේ නැහැයි කියලා. ඔයා අපිත් එක්ක එනවට මං නම් කැමති උනේ නෑ. හැබැයි අපි තුන් දෙනාම එකතු වුණාම හොඳ ගණ්ඩායමක්. එහෙම හිතෙන්නේ නැද්ද? ඔයා තමයි අපි අතර ඉන්න දක්ෂයා. හැබැයි අද විතරයි. මම ඒ වැඩේ කරේ යාළුවෙක් උදව් වෙන්න. මේ තරම් රස අපල් නම් මං කවදාවත් කාලා නෑ. මේක නම් ගොඩක් රස ඇති. ඒ පුංචි පොණිය මෙන්න අල්ලගන්න. මං හිතුවා මම මෙතන ඉන්නවා කියලා අමතක ඇති කියලා. ඒ මාළුක වීරයා දැන් විවේක ගත්ත ඇතිද? මොකද කියන්නේ තරගෙට ලෑස්තිද? නැතුව මම තරගෙට ඕනිම වෙලාවක ලෑස්ති. ඉස්සෙල්ලම මුදුනට යන කෙනා තමයි දිනු. මම මේ ගහ තෝරගත්තේ මුකුත් හින්දා නෙමෙයි. සිය වතාවක් විතර මේකට නැගලා තියෙනවා. දැන් නම් ඔයාට මාව අල්ලන්න හම්බෙන්නේ නෑ. ඉතුරු ටික කලබලයක් නැතුව හිමීට නගින්නයි තියෙන්නේ. වෙන්න බෑ. ඔයා කොහමද ආවේ? ඔයා මොකක් කරේ හොරයක් කළා? හොර වැඩ කරේ නෑ. මම දිනුවා. ඔව්. යකාරි තමයි ඉක්මනට ගස් නගින්න පුළුවන්. යකාරි තමයි හොඳටම ආශ්‍රය උපදින්න පුළුවන්. යකාරි තමයි වේගෙන්ම ඔරු උපදින්න පුළුවන්. යකාරි තමයි. ඔයා ගණන් ගන්න එපා. මං හැම දෙයකම දක්ෂයිනේ. ඔයා එහෙමනම් හිතාගෙන නැතුව අර පුළුවන් එතන තනියම සෙල්ලම් කරගන්නත් මං යනවා. යන්න එපා. ඉත්තා ගුරු. යා ගියේකේ අසාධාරණයක් නෑ. මොකද ඔයා හොර වැඩක් නිකලේ. මොකද්ද? මං හොර කරේ නෑ. ඔයාට පුරුදුම ගහනේ ඔයා තෝරගත්තේ. මං එයාට වඩා දක්ෂයි. හරි, මම කපාගෙන යන්න. සරුංගලේ උකුස්සෙක් වගේ පියාඹන්න. පුංචි බෝනියෝ උඩරම වේගෙන් යන්න ඕනේ. ඔයාට හොඳටම විශ්වාස දෙක කරන්න ඕනෙම කියලා.